මේ තියෙන්නේ පළවෙනි රැකියාව අමානා බැංක් එකේ ගන්න ඕන ට්‍රේනි බැංකින් ඇසිස්ටන්ස්ලා ක්ලෝසින් ඩේට් එක 2025 6:30 තියෙන්නේ බලමු මේකට මොනවද ඊළඟ සුදුසුකම් කියන එක. ඉතින් අමානා බැංක් එකේ වැඩ කරන එකලක් තියෙනවා නම් මේකට වාගෙන් ඉල්ලන්නේ වයස අවුරුදු 23ට වඩා අඩු වෙන්න ඕන. GC O level minimum 6 pass තියෙන්න ඕන. C තියෙන්න ඕන ඉංග්‍රීසි සහ මැත්ස් වලට. ඒ වගේමයි A level වලට අවම වශයෙන් වාට S3ක් තියෙන්න ඕන. එහෙම නැත්නම් වාට HND වගේ මොනාරි කරලා තියෙනවනේ ඒත් වාට ගැටලුවක් නැහැ. ඒතර ඒට අවශ්‍ය වෙන්නේ නැහැ. වාට IT සාමාන්‍ය දැනුමක් ඕන කියලා කියනවා. ඉතින් වාට ඔන්න හොඳ chance එකක් මේක අමානා බැංක් එකේ වැඩ කරන්න කැමැත්තක් තියෙනවා. ඉතින් වාට අයදුම් කරන්න වාට careers@amana.lk කියන එකට වාගේ අයදුම්පත දාන්න වාට පුළුවන් ට්‍රේනි බැංකින් ඇසිස්ටන්ට් කෙනෙක් විදියට උන්න වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙන තව එකක් සෙලාම් බැංක් එකේ ඉල්ලලා තියෙනවා ටෙලිකෝලින් ඇසිස්ටන්ස්ලා කලෙක්ෂන් සයිට් එකට. ඉතින් මේක 6 වෙනි මාසේ 23 වෙනිදාට කලින් අයදුම් කරන්න ඕන. ඉතින් බලමු මේකේ මොනවද ඉල්ලන සුසුකම් කියලා වගේ. ඉතින් මේකට අයදුම් කරන්න නම් දෙවිතුවාට විශේෂයෙන්ම තියෙන්න ඕන a pleasing personality below 23 years of age. වයස අවුරුදු 23ට වඩා අඩු වෙන්න ඕන. කම්පලිට් කල්ලා තියෙන්න ඕන O level ඒ වගේමයි A level කම්පලිට් කල්ලා තියෙන්න ඕන. එච්චර ඉල්ලන්නේ සුදුසුකම් ගැන කියන්නේ නැහැ. කොච්චර රිසල්ට් එකක් තියෙන්න ඕනද කියන එක. ඉතින් ඔයාලට හොඳ කතා කිරීමේ හැකියාවක් තියෙන්න ඕන කියලා කියනවා. කලින් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් හොඳයි කියනවා. හැබැයි අත්‍යවශ්‍ය නැහැ මේකට අයදුම් කරන්න එක්ස්පීරියන්ස් එක. ඉතින් ඔන්න සෙලාන් බැංක් එකේ වැඩ කරන්න කැමති නම් ඔයා ටෙලිකෝලින් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට කලෙක්ෂන් සයිට් එකේ ඔන්න අයදුම්පත දාන්න බලන careers@celan.lk කියන එකට ඔයාගේ අයදුම්පත දාන්න 6 වෙනි මාසේ 23 වෙනිදාට කලින්. HSBC කීට අමතරව ගන්නවා කස්ටමර් සර්විස් එක්සිකියටිව්ස්ලා ගන්න ඕනේ A level qualification එකක් විතරයි මේකටත් ඉල්ලන්නේ. ඉතින් ඔයාලට මේකට අයදුම් කරනවා නම් ඔයාලට oral and written English skill එකක් ඔයාලට තියෙන්න ඕනේ. HSBC එකේ වැඩ කරනවා දන්නවා English format තියෙන්න ඕන ඔයාලට. O level qualification එක ඔයාලට තියෙන්න ඕන. C තියෙන්න ඕන English වලට. ඉතින් working experience එකක් තියෙනවා නම් හොඳයි ඔයාලට O level එක. එහෙම නැත්නම් ඔයාලට A level result එකකින් තියෙනවා නම් ඔයාලට experience එකක් අවශ්‍ය වෙන්නේ නැහැ ඔයාලට. GC advanced level with a minimum of 2 passes. S දෙකක් තියෙනවා නම් ඔන්න ඔයාලට මේකේ රැකියාව ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ බැංකුවේ HSBC එකේ වැඩ කරන්න A level S දෙකක් විතරයි ඕන වෙන්නේ ඔයාලට. එක්ස්පීරියන්ස් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි A level නැත්තම් විතරක් ඔයාලට O level සුසුකුමෙන් විතරක් ඔයා ආයුම් කරනවා නම් ඔයාලට එක්ස්පීරියන්ස් එක අවුරුද්දක් මේකට ටීල් දානවා. ඉතින් try එකක් දීලා බලන්න මේකට. ඉතින් මේකට මේ එක්ස්ප්‍රස් ජොබ්ස් වලට ආයුම් කරනකොට මෙන්න මේ apply for job කියන එකක් තියෙනවා. මෙන්න මේක ක්ලික් කළා මේ හරහා ඔයාලට මෙතනින් ඔයාගේ ආයුම්පත දාන්න පුළුවන්. ඊට පස්සේ තියෙන HSBC එකේම contact center representatives ලා ගන්නවා. මේ කට්ටිය බලමු මේකට ඉල්ලන සුසුකම් මොනවද කියන එක. ඉතින් මේකට ආයුම් කරන්න නම් මෙන්න මේ කියන සුසුකම් ටික තියෙන්න ඕන. ඔයාලට shift basis වැඩ කිරීමේ හැකියාවක් තියෙන්න ඕන කියනවා. ඉතින් ඒ හැර විශේෂ සුසුකමක් ඉල්ලන්නේ නැහැ. ඔයාගෙන් මේකේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම A level qualification එකක් විතරයි ඉල්ලන්නේ. ඉතින් A level ඔයාලට යම් සුසුකමක් පේනවා නම් A level S දෙකක් S3ක් පේනවා නම් අයදුම් කරන්න කිසිම පළපුරුද්දක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ HSBC බැංක් එකේ වැඩ කරන්න මේකටත් ඉංග්‍රීසි හැබැයි ඔයාලට දැනුම ඕන. HNB එකේට අමතරව තියෙනවා walk-in interviews උන call center agents-ලා ගන්නවා. මේක ඔයාලට අයදුම් කරන්න කැමැත්තක් තියෙනවා නම් දාන්න බලන්න. මේකට O level qualification එකක් තමයි ඉල්ලන්නේ. O level වලට C 5ක් තියෙන්න ඕන. ඉංග්‍රීසි සහ මැත්ස් වලට C තියෙන්න ඕන. ඒ වගේමයි A level වලට S 3ක් තියෙන්න ඕන. මේකට අයදුම් කරන්න කිසිම පළපුරුද්දක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මේකේ ඔයාලට ඒ අයදුම්පත් දදා ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට තියෙන walk-in interview එක. ඉතින් ඔයා මේ 2025 මේ මාසේ 17 වෙනිදා උදේ 9 ඉඳලා 12 මෙන්න මේ HNB Towers වල මෙන්න මේ ලොකේෂන් එකේ කියන්නේ HNB head office එකේ වාට යන්න. ඉතින් please bring a copy of your curriculum vitae. ඒ කියන්නේ ඔයාගේ CV එක අයදුම්පතත් එක්ක ඔයාගේ identity card එක අරන් යන්න. ඔයාට මේකට අයදුම් ඉතින් internship එහෙම නැත්නම් සීමා වාසික පුහුණු ටිකක් ඔයාලට ලබා ගන්න කැමැත්තක් තියෙනවා නම් ඔයාට candidates pending A level results දැන් නම් pending නේ results ඇවිල්ලා තිබේ. එනකොට ඉතින් ඔයාගේ A level result එක S2ක් S3ක් පිරවන අයදුම් කරන්න බලන්න. O level qualification එක ඔයාට තියෙනවා වයස වර්ධ 23ට වඩා අඩුයි නම් ඔයාට අයදුම් කරන්න පුළුවන්. මේ apply for job කියන එක ක්ලික් කරලා ඉස්සරහට යන්න පුළුවන්. ඊට අමතරව ඔයාට HND එකක් හරි ඩිප්ලෝමා හරි මොනවා හරි කරනවා නම් ඒත් ඔයාට මේකට අයදුම් කරන්න පුළුවන්. Nation Trust Bank එකෙත් ඔන්න ගන්නවා ට්‍රේනි බැංකින් ඇසිස්ටන්ට් කන්ටැක්ට් සෙන්ටර් කරගන්නේ. ඉතින් බලමු මේකට වයස අවුරුදු 23ට වඩා අඩු වෙන්න ඕන. ඔයාට O level pass වෙලා තියෙන්න ඕන. ඉංග්‍රීසි සහ මැත්ස් වලට ඔයාට C තියෙන්න ඕන. 5 credit passes ඒ කියන්නේ තියෙන්න ඕන ඔක්කොම. ඒකට ඉංග්‍රීසි සහ මැත්ස් වල C තියෙන්න ඕන.
හොඳ කතා කිරීමේ හැකියාවක් තියෙන ඕන ඉංග්‍රීසි සහ සිංහල කම්පියුටර් නොලෙජ් එකක් තියෙන්න ඕන. 2 passes in GCA level experience journalism විදිහේ A level වලට S2ක් විතරයි මෙන්න මේකට අයදුම් කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ගොඩක් ඒවාට S2ක් තියෙන කට්ටියට අයදුම් කරන ඒවා ගොඩක් තිබුණා මේකේ. මොන ට්‍රේනි බැංකින් ඇසිස්ටන්ට් බැංකින් ඇසිස්ටන්ට් කන්ටැක්ට් සෙන්ටර් එකේ වැඩ කරන්න කැමැත්තක් නැතිනෝ නම් NTB එකේ නේෂන් ට්‍රස්ට් බැංක් එකේ ඔන්න try එකක් දීලා බලන්න. ඉතින් අමතරව මම කලින් කීපයක් කියන පේවා ටිකත් මම අර කියනවා. ඔය එකක් තමයි මෙන්න මේ ට්‍රේනි බැංකින් ට්‍රේනි ස්ටාෆ් ඇසිස්ටන්ට් තාම ගන්නවා මේක ඇත්තේ සම්පත් බැංක් එකේ. ඔන්න ඔයාලට මේකට අයදුම් කරන්න පුළුවන් වයස වරුදු 23 වලට අඩුයි නම් ඔයාලට ස්තුමක් තියෙනවා නම් A level වලට ඒ වගේමයි C තියෙනවා නම් ඔයාලට ඉංග්‍රීසි O level වලට C 5ක් මේකට තියෙන්න ඕන. ඔන්න මේකට අයදුම් කරන්න පුළුවන් තාම ඊට අමතරව වගේ පාර්ට් ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා නම් චැරට් ACCSE මාසිම් වගේ ඔන්න මේක අයදුම් කරන්න තාම ට්‍රේනි ස්ටාෆ් ඇසිස්ටන්ට් එකට සාම සම්පත් බැංක් එකේ ගන්නවා මේ කට්ටිය. ඊට අමතරව මේ කට්ටිය දීලා තියෙනවා මෙන්න මේ ටික තාම අන්ඩර් ග්‍රැජුවේට් සහ ස්කූල් ලීවර්ස්ලා තාම මේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඉතින් මේවට අයදුම් කරනවා නම් ඔයාලට මෙන්න මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකට ඇවිල්ලා මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක උඩ ක්ලික් කරන්න තියෙනවා. ඔයාලට ඒ හරහා මෙතනින් අයදුම් කරන්න පුළුවන් ඩිරෙක්ට්ලි අයදුම් කරන්න පුළුවන් සම්පත් බැංක් එකේ රැකියාව සඳහා. ඊට අමතරව කමර්ෂල් බැංක් එකේ තියෙනවා කමර්ෂල් බැංක් එකේ ඕපන් පොසිෂන්ස් කීපයක් තියෙනවා. මේකේ ඔයාලට මුන්න 2025 12:31කට කලින් මේ ඉන්ටර්න්ෂිප් අවස්ථාව සඳහා ඔයා තාම අයදුම් කරේ නැත්නම් මේවටත් අයදුම් කරන්න බලන්න. මේවටත් ඔයාලට O level A level qualification විතරයි ඉල්ලන්නේ. වයස අවුරුදු 21කට වඩා අඩු වෙනුණු කමර්ෂල් බැංක් එකේ මේකට අයදුම් කරන්න නම් ඔන්න කිසිම පළපොතක් නැති කට්ටියට තාම කමර්ෂල් බැංක් එකේට අයදුම්පත් බාර ගන්නවා. ඒ වගේමයි මෙන්න මේ 12:31කට කලින් මෙන්න එක අයදුම් කරන්න කැමැත්තක් තියෙනවා. වර මේකේ අයදුම් කරන්න පුළුවන්. එක්සිකියුටිව් ඇසිස්ටන්ට් කියන රැකියාව සඳහා කරන්න පුළුවන් ඔයාලට. මේකට වයස අවුරුදු 28 වෙනකම් මේකට නම් ඔයාලා අයදුම් කරන්න පුළුවන්. හැබැයි ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් වට මේකට අයදුම් කරන්න තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා බැචලර් ඩිග්‍රී එකක් මොකක් හරි මේ සම්බන්ධයෙන් තියෙන්න ඕන. ෆයිනෑන්ස් මැත්ස් මැනේජ්මන්ට් කොමර්ස් ඒ සයිඩ් එක accounting economics law IT සයිඩ් එකේ මේකට අයදුම් කරන්න නම් ඉතින් ඊට අමතරව තව මේකේ තියෙන 2025 20 වෙනිදා එනකොට අවිල්ලා කන්ටැක්ට් සෙන්ටර් ඇසෝසියේට් රැකියාවකුත් තියෙනවා. ඉතින් මේවා වඩ බලන්න පුළුවන්. වයස අවුරුදු 25ට වඩා අඩු වෙන්න ඕන. මේක කෝල් සෙන්ටර් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් මේක වර හොඳ chance එකක් තියෙනවා කියලා කියනවා කමර්ෂල් බැංක් එකේ. IT O level A level qualification එකක් විතරයි ඉල්ලන්නේ. C level maths සහ English වලට මේකට අයදුම් කරන්න නම් ඉතින් අනිත් ඒවා නම් ටිකක් ලොකු ජොබ්ස් තියෙන. ඉතින් පළපුරුදු තියෙනවා තමයි අනිත් රැකියාවන් ඉල්ලන්නේ. මේවටත් අයදුම් කරනකොට කමර්ෂල් බැංක් එකේ මේ ලින්ක් ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට අයදුම් කරන්න මේ apply now කියන එක ක්ලික් කළා. ඉස්සරහට ගිහලා එතනින් අයදුම් කරන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් ඊට අමතරව මෙන්න මේකත් තමයි අයදුම් කරන්න නැත්නම් උන රජයේ රැකියාවක් වෙනවනම් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට දාලා ඕන්න මේක තාම තියෙනවා. මෙන්න මේ ට්‍රේනි බැංකින් ඇසිස්ටන්ට් රීජනල් ඩෙවලොප්මන්ට් බැංක් එකේ මේකට RDB බැංක් එකේ එහෙම නැත්නම් මෙන්න මේ අයදුම් කරන්න පුළුවන්. මෙන්න මේ apply කියන එක ක්ලික් කළා. මෙතනින් අයදුම් කරන්න පුළුවන් ඔන්න ට්‍රේනි බැංකින් ඇසිස්ටන්ට් රීජනල් ඩෙවලොප්මන්ට් බැංක් RDB එකේ ලංකාව පුරාම මේ රැකියාවටත් ගන්නවා. ජූනි 19 වෙනිදා තමයි මේක අයදුම් කරන්න තියෙන අවසාන දවස. ඉතින් ඔන්න ඔය ටික තමයි මට දැනට ගේන්න තියෙන. ඉතින් මේ වීඩියෝ එකක් ඉස්සරහට ගෙන්නත් ඉස්සරහ බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඉස්සරහ කම්බෝ